ආයිබුවන් මම ගොඩක් අසනීප තත්ත්වකින් ඉන්නේ. අසනීප තත්ත්වකින් ඉඳලා වුණත් අද ගෙදර ආවට පස්සේ මට හිතුණා මේ රටට මේ වැදගත් පණිවිඩය දෙන්න ඕන කියලා. ගොඩක් අයට මෙවුවා සමහර විට විහිළු වෙන්නත් පුළුවන්. අපේ රටේ ඔයගොල්ලෝ දන්නවා මැලේරියාව තිබුණා. මැලේරියාව සීරෝ වුණාට පස්සේ ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කියන්නේ අපේ රට දැන් යන්න පුළුවන් බය නැහැ. හොඳ ගමනාන්තයක්. හිඳ සංචාර ව්‍යාපාරේ බොහොම ඉහළට ආව එක හේතුවක් තමයි මැලේරියා නැති රටකට සංචාරිකව පැමිණීම. අද මම මේ මැලේරියා ගැන කතා කරනවා නෙමෙයි. මැලේරියාව සීරෝ වුණේ කොහොමද කියලා හොයන්නේ නැති ඒක අමතක කරපු සෞඛ්‍ය බලධාරීන් කරන මේ විහිළුව ගැන තමයි මම මේ පොඩ්ඩක් කියන්නේ. මේ ඩෙන්ගුත් එහෙම සීරෝ කරන්න පුළුවන්. මට නම් මේ හැකියාව එකක් නෙමෙයි මේ රට ගලවන්න පුළුවන් සංකල්ප කීපයක් මම ළඟ තියෙනවා. මම අද මේ දවසේ මේ වදුරින් අපේ රටවැසියෝ බේරගන්න පුළුවන් අදහසක් මේ ජනගත කරන්න මම මේ ෆෝන් එක අරගෙන මට මේක හුරු දෙයක් නෙමෙයි. ලිපි ලියලා ගොඩක් ප්‍රශ්න ගැන එපා වෙච්ච තත්ත්වයක් තිබුණා. ඒත් මේ ඩෙන්ගු අසංගතයේ මේ රට ගලව ගන්න පුළුවන් යම් දායකත්වයක් මට දෙන්න පුළුවන් කියන යෝජනාව පිළිගත හැකි අය පිළිගන්න කියලා යෝජනා කරමින් තමයි මම මේ කතාව කියන්නේ. මේක දිග වීඩියෝ එකක් වෙන්නේ නැහැ. ඊටම කෙටියෙන් මම කියන්නම්. මැලේරියාව සීරෝ වුණේ කොහොමද? කීටියෝ ගණන් කරලා දඩ ගහලාද? ඩෙන්ගු කීටියෝ වගේ මැලේරියා කීටියෝ ඉන්න තැන් හොයලා බලලා උසාවි දාලාද? ඕක තමයි අපි අමතක කරපු එක. අපිට ගොඩාක් දේවල් අපේ දේවල් අමතක කරලා අපි අලුත් දේ ගත්ත රටක්. එහෙම අලුත් දේවල් අරන් කියලා වෙච්ච රටක් කියලා තමයි මම ලඝු කරන්නේ. මේ ඩෙන්ගු මදුරුවා බෝ වෙලා ඉගිලිලා යන සුහුම්බුලා ගැන කවුරුත් ප්‍රකාශ කරනවද? ඔය මාධ්‍ය සංදර්ශන ගුඩ දකින්න මම. සුහුම්බුලා කොහේදිද මේ දරුවෙකුට හරි පුරවැසියෙකුට හරි මේ මිනිස්සුෙකුට දෂ්ට කරලා මේ රෝගය බෝවීම උත්සන්න වෙලා තියෙන්නේ. ඒක තමයි තේරෙන්නේ නැති එක. මම අද මතක් කරලා දෙන්නම්. මේ අනිවාර්යයෙන්ම ඩෙන්ගුත් මැලේරියා සමානව සීරෝ කරන්න පුළුවන් අදහසක් මම මේ කියන්නේ. මතක ඇති අපේ ගෙවල් වලට එනවා මදුරු තෙල් ගහන මාමලා. අපි පියුටි කාලේ මට මැලේරියා වැදිලා තියෙනවා. එයාලා ඇවිල්ලා එන ආරංචියට අපි ගෙවල් දොරවල් වල තියෙන සියලුම බඩු ගෘහභාණ්ඩ සේරම අනිත් පැත්ත හරවලා අඳින්න පුළුවන් දේවල් විතරක් අල්මාරියකට කොහේ හරි දාලා ඇති තරම් ඒ නිවස පුරාවටම ඒ තෙල් ගහන්න අවස්ථාව මැලතියෙන් මං හිතන්නේ ගහන්න කියලා අවස්ථාව දෙනවා. මේ වැදගත් කතාව කොහේ හරි ඉඳලා ඇවිල්ලා මදුරුවෙක් ණයෙක් ගහනවා වගේ දෂ්ට කරලා යනවද? නැහැ. ඉස්සෙල්ලා මෙන්නේ නිවස තුලට නැත්තම් පාසලට නැත්තම් කාර්යාලය හරි කොහේ හරි මේසයක් අස්සට රින්ගන්නේ. රින්ගලා ඇවිල්ලා වහනවා. වහලා ඉවරලා චුට්ටක් නිසුල්මනේ ඌ ඉන්නවා. ඌට මොනා කරන දෂ්ට කිරීම කරන කෙනාගේ ඇඳුමක් චුට්ටක් එහා මෙහා වෙනකන් ඉඳලා ඉතින් වහලා ඉවරලා ෂොට් එක දෙනවා. මේක දෙන්න ඌට පහසුකම සපයන්නේ අපි අර අතීතයේ කරපු ඒ ප්‍රතිකර්මය දැන් වලදාලා ඉගෙන නොසලකා හැරපු නිසා. ගියත් ගෑවිලා කොහේ හරි තැනක වහන්න තැනක් තියෙනවා නම් වහනවා. මේ ක්‍රියාදාමය තුළ කැලෑවේ ඉන්න මදුරුවක් කැලෑවෙම ඉවර වෙයි. කීටියෝ ලක්ෂ ගණන් ඔය කොහේ හරි බෝ වෙන එක නවත්තන්න පුළුවන් කමක් තියෙනවද? රට ගිහිල්ලා ඉන්න මිනිස්සුගේ වත්තේ ඇතුළට ගිහිල්ලා වෙලා ඒක කඩා බිඳලා දාලා පීල්ල ගලවලා දාන්න නීතියෙන් අවසරයක් තියෙනවද? ඔය කාට දඩ ගැහුවට වැඩක් නැහැ. ඒ දඩ මුදල් කොච්චර කන්දක් එකතු කරත් මේක නවත්තන්න හම්බෙන්නේ නැහැ. මේ කෙටි සරල මේක මම මේ කියන්නේ. දුම් ගහන එක නවත්තන්න කොළඹ ඩෙන්ගු වදුර කොච්චර පහළ බහිද කියලා බලන්න. දුම් ගහනකොට දුම් ගහන්න ඉස්සෙල්ලා දුම්ම ගහනවා යමල්ලා මචන්ලා කියලා වෙලා යනවා ගෙවල් ඇතුළට වතුරු. ගිහිල්ලා ඒ වෙනකොට නිරාවරණ වෙලා තියෙන ශරීර වලට පොඩි උන්ට මහ මිනිසුන්ට ඔක්කොටම දෂ්ට කරලා දානවා. ඒකෙන් වැදිලා මැරෙනවා නම් කමක් නැහැ.
ඒක හොඳයි මැරෙනවනේ. එහෙම මැරෙන්න ගහන්න ගියේ ඇතුලෙන් ඉස්සෙල්ලා පටන් ගන්න. කානුවට ගිහිල්ලා ඌ ලගී. ඌගේ ජීවන කාලය ඉවර වෙලා යනකම් ඌ එතන ඉඳී. එතන ඉඳලා ඌගේ ජීවන චක්‍රය එහෙම අවසන් කරගනී. අපිට මේ හරි පහසු එකක් මේ අමතක කරලා තියෙන්නේ. මීට වඩා පුළුවන් මට මේ ගැන කතා කරන්න පුළුවන්. කරන වැරදි ගැන සඳහන් කරලා එක එක්කෙනාට කන පැලෙන්න කියවන්නත් පුළුවන්. නමුත් මං හිතනවා මේ මෙතෙන්ට අත තියන්න ඕන. මාධ්‍යවල මාධ්‍ය ආයතනත් මේ මහා සංග්‍රාම කරනවා. ක්ලීන් ශ්‍රී ලංකා කියන එක මහා වටින එකක්. පීල්ලද මේක කරන්න ඕන පනාවක ආකාරයෙන් කරන්න ඕන. පනාවක සිස්ටම් එකට. පනාවක් වගේ පෙළ ගැහෙන්න ඕන සියලුම අය. එහා ගමේ ඉඳලා මෙහා ගම දක්වා එන්න ඕන. ඇවිල්ලා කරලා ඒ ඉරියව්වෙන්ම යන්න ඕන ගම ඉවරන් වෙනකම්. ආයෙ මාසෙකට පස්සේ ආවත් වැඩක් නැහැ. පිලවා කීටයා වෙලා නැවත සූඹුලෙක් වෙලා ඉගිලෙනකන් එන්නේ නැතුව ඉඳලා හරියන්නේ නැහැ. මේ මදුරුවෙකුගේ ජීවන කාලය ඉවර වෙන්න ඉස්සෙල්ලා මේක නැවත කරන්න ඕන. රඹුටන් ලෙල්ලේ පවා වල දාලා ඉවරලා ඒ කාර්යය නිශ්චිතව මේ දින ගාන ඇතුළත නැවතත් කරනකොට සීරෝ වෙනවා නිකන්. මුළු රටේ මේ ඒරියා එකම සීරෝ තමයි. ඒ ඒරියා එකේ මදුරු ඉන්නවනම් මං මේ කියන දෙන මම හිතනවා ඔය කිසිම කෙනෙකුට බෑ මම මේ කියන අභියෝගයට අභියෝග කරන්න. මම මේ කරන අදහසට අභියෝග කරන්න බෑ කාටවත්. මොකද මේ දින ගාන ඇතුළත නැවත සැරයක් කරන්න ඕනේ. ඊට පස්සේ මේ මුළු රටම එකතු වෙලා මේ විද්‍යාදාමේ නැවත ඕනනම් කලාපයක් අරගෙන බලන්න මම මේ කියන කතාව ඇත්තද බොරුද කියලා. මැලතින් තියෙනවා නම් ගහන්න හැම ගිතරකටම ගිහිල්ලා ගහන්න. නිවාසය ඇතුළේදී මේක කරන්නේ. ටෙලිනාට්‍ය බලන වෙලාවේ, පාඩම් කරන වෙලාවේ, ඇඳුම් මාරු කරලා හරි මේ টয়ලට් එකක් ඇතුලේ වැසිකිළියක් ඇතුලේ ඉන්න වෙලාවක අපි මේ මදුරු කොයිල් ඔය වේපරයිසර් කියන ආරක්ෂා වෙන්න තියෙන පැංගිරි තෙල් අර මේවා මොනවත් අපි අහලා නැති කාලක මැලේරියා සීරෝ වෙන්නේ. තේරුණාද? ඒ කිසි දෙයක් තිබුණේ නැහැ. අද කොච්චර මුදල් කන්දරා කාගේ උමනාවල් දන්නේ මේ ඇවිල්ලා තියෙන ඉල්ලපොළට ඇවිල්ලා තියෙන මේ මදුරුනාශක මිනිස්සුද දන්නේ මේක මේ ඒ ව්‍යාපාරේ වහලා දෙන්නේ අතීතයේ දවසක. මේ උවදරින් ගැලවෙන්න නායකතුමෙක් හරි සෞඛ්‍ය බලධාරී හරි මම මේ කියන එක කරලා බලන්න. මේක තමයි මේකට තියෙන උත්තරේ. තව ඒවා ඇති. හොඳම උත්තරේ මේක. මදුරෙක් ඇවිල්ලා නායක ගහනවා වගේ ගහලා දුවන්නේ ඇවිල්ලා ඉස්සෙල්ලා වහන තැන වහන්න තියෙන පහසුකම වහන්න බෑ. වහලේ වහන්නත් බෑ, බිත්තියේ වහන්නත් බෑ, පුටුවක වහන්නත් බෑ. මොකද ඒ තැන්වල තැම්පත් වෙච්ච මැලතියෙන් අර දියරය ඝන වෙලා තියෙනවා. ඒක පිහදාන්නේ මෝඩකමට. දොර වහලා ඒ කාලේ ගියපු නැන්දලා මම මට මතකයි දොර වහලා අපි ගෙදර නැතෝ කියන විදිහට මගාරින අයත් ඉන්නවා. ඉස්සර හැදිලා තියෙනවා නම් උන්ගේ ගෙවල් වල තමයි හැදිලා තියෙන්නේ. අනිත් තැන් වල නෙමෙයි. අපි නිකන් මේ නෙට් එකක් යට නිදාගෙනත් නැහැ. අම්මගේ සාරිය අරගෙන අපි කීප දෙනෙක් එකතු වෙලා නිදාගන්න. ඉතින් අපි ওই සීරෝ වෙච්ච වකවානුව පහු කරලා ඇවිල්ලා තියෙන්නේ මැලේරියාව. අනිත් පව් මේ රට වැසියෝ. ඔය මං කිව්වේ මේ මගේ අදහස මේ ඩෙන්ගු සම්බන්ධව. ඔය ළඟදී එනවනේ ඔය එල්නිනෝ තත්ත්වයක්. මම ඒකට උත්තරයක් දීලා මම මේ වීඩියෝ එක අද අවසන් කරන්න. ගොඩක් දේවල් කරන්න පුළුවන් මේ රට ගොඩ ගන්න පුළුවන් සංකල්ප ගොඩක් තියෙනවා. මන්ද පෝෂණේ කාටද හැදෙන්නේ? කොහොමද මන්ද පෝෂණේ මුන්ට හැදුනේ? ඒක අවසන් කරන්නේ කොහොමද කියලා මගේ අදහසක් තියෙනවා. නිති ලෙස වගා කරලමු අපි නිසි කලට කියලා මගේ සංකල්පයක් තියෙනවා. නිසි කලට රටේ කොහෙද වෙලාවට ගොවිතැන් කරන්නේ? ගොවියොන්ට බැන පෝරසාන ආධාර ඉල්ලලා අඬනෙවුම්ම වකුගඩු රෝහලත් ඉල්ලනවා. උත්තරේ හරියට දෙන්න ඕනේ. උත්තරේ උන්ට හරියට දෙන්න. මම වාහල්කඩ ගොවි ජනපදයේ මං අභියෝග කරනවා ඕනම කෘෂිකර්ම ඇමතිවරයෙකුට. ඒ ගොවි ජනපදයේ යල මහ දෙකට අක්කර යලට කරේ අක්කර කාලයි වැවි වතුර නැහැ කියලා. ගොවි නායකයෙක් වුණා මං එතන. ඒ ජනපදයට නායකත්වය දුන්නා. ගැටලුව හඳුනගත්තා.
හේතුවට පිළියම් යොදන්න බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා තියෙනවා. අනිකුත් ආගම් මම පහළ දානවා නෙමෙයි. ඕනම ආගමකම තියෙනවා මේක. හේතුවට පිළියම් යොදන්න ඕන. හේතුව මොකක්ද කියලා හඳුන ගන්න ඕන. අද අවුරුදු මම 2003 මං වාහල්කඩ ගොවි ජනපදයේ ඒ වෙනස කරේ නිති ලෙස වගා කරලමු අපි නිසි කලට කියලා සියලුම ගොවි සංවිධාන වලට හාණ්ඩ බින්හීය කඩන්න දිනයක් දුන්නා. වපුරලා අවසන් කරන්න දිනයක් දුන්නා. එකට පැහෙන්න සමාන දවස් 15ක් පහුවෙලා වගා කරනවා නම් මාස 3 වී වගා කරන්න කිව්වා. මොකද එදා අපි තීන්දුව ගත්තේ මගේ වෙනසත් එක්ක මාස 3මාරි වී වලට. කාට හරි පමා වෙනවා නම් දවස් 10ක් 12ක් මාස 3මාරි වී වපුරන්න එපා. කරුණාකරලා ඔයා තමයි දන්නේ ඔයාට පමා වෙන කාල වී වගවානවා. මාස 3 වී තියාගෙන වපුරන්න මොකද එකට පැහෙන්න ඕන. මං කිව්ව නේද අර එල්නිනෝ තත්ත්වයට විසඳුමක් ඒක ඇතුලේ තියෙනවා. මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. අපේ අතේ ඇඟිලි ගන්නට ලොකු ජලාශ තියෙනවා. හිසේ කෙස් ගන්නට වැව් තියෙනවා. ඒත් ඔය අනාගතේ එන එල්නිනෝ තත්ත්වෙදී ගම් වතුර තත්ත්වයටත් මේකේ උත්තර තියෙනවා. ওই නායයන් වලටත් විසඳුම් මේක ඇතුලේ තියෙන්නේ. එකකට එකක් බැඳිලා තියෙන්නේ. කුඹුරක ලියදි කොච්චර තියෙනවද? මගේ සංකල්පයට අනුව වී වගාවේ යෙදෙන ගොවියා අස්වැන්න නිලාගෙන ගෙදර ගියාට පස්සේ අර නිකන් ඉන්න කාල සීමාව අස්වැන්න ඊළඟ වගා කරන කාල සීමාව එනකන් වහින කීපයක් වැහි තියෙනවා. ඔය අතරින් පතර සංවහන වැහි වගේ. ඒ සෑම සංවහන වැස්සකම අර ලියදි හැම එකක්ම පිරෙනවා. වෙලාවට ගොවිතැන් කරපු නිසා ලියද්දේ වක්කඩේ වතුර ටික කපලා හරින්න නැතුව අස්වැන්න නිරනවා. නිර කැඩෙන්නේ නැහැ. අද වැහැපු වතුර ටික තව පැය කිහිපකින් මුහුදට යන්නේ. ඒ ලියද්දෙම හිඳිලා ඒ ප්‍රදේශයේ සමස්ත භූගත ජල මට්ටම සමතුලිත කරනවා. මුළු ප්‍රදේශයම. පුංචි දිය කඩਿති වල ඇලවේලි වල වතුර උල්පත් වතුර විදියට ගලාගෙන යනවා. ඒ හැම එකකම තිත්ත පැටවු ඉන්නවා. අහලා ඇති සමහරු නම් මේ දන්නේ නැහැ දැකලා නැතුව ඇති. ඔය තිත්ත පැටවු තප්පර කීපකින් මදුරු ඉන්න ජලාශයක් චුන්ති වලක තප්පර කීපකින් මේ පීඩු ටික අවසන් කරලා දානවා. ඕනම තැනක කෙනෙකුට කියන්න පුළුවන් ඔය වෙල් හැම එකෙම වතුර පිරුණාට පස්සේ මීට වඩා මදුරු ගහන එකයි කියලා ගොංකමට. වෙල් මාළු චූටි ඇලවේලි වල තිත්ත පැටවු හැදෙන එක ඉස්සර අතීතයේ තිබිච්ච ඉතා ලස්සන කවි සින්දු ලියවිච්ච ඒවා දැන් ඒවා ලියන්න දන්නෙත් නැහැ. ඒ එකකට එකක් බැඳිච්ච සංවර්ධනය කරන්න පුළුවන් කියන්නේ උසස් ජීවන තත්ත්වයේ මේ සාමාන්‍ය මිනිස්සු හැම කෙනෙකුටම දෙන්න පුළුවන් කම්කරු එකකුත් තියෙනවා මන් ළඟ. ඕනම ව්‍යාපාරිකයෙකුට පුංචි හෝ තමන්ට ගෙදර තනියම කරන්න බැරුව තව කෙනෙක් එකතු කරගෙන සේවකයෙක් විදිහට එකතු කරගෙන ව්‍යාපාරයක් කරනවා. සේවක අර්ථ සාධක මුදට රුපියල් 1000ක වැටුපකට රුපියල් 200ක් දාන්න පුළුවන්. දුප්පත් කමට තියෙන හොඳම විසඳුම 27000යි දැනට තියෙන්නේ කම්කරු account 28 ලක්ෂයක්ද කොහෙද තියෙන්නේ. ඒක 3න් 4න් 5න් වැඩි වෙනවා මේ නීතිය හරියට ක්‍රියාත්මක කරොත්. ඒක නීතියක් වෙන්න ඕනේ. ඒක මහා යුතුයකමක් දෙපැත්තටම ගැලපෙන. පළපුරුදු සේවකයෙක් ඉන්න ආයතනයක් කවදාවත් වැටෙනවද? පළපුරුදු සේවකයෙක් ඉන්න කිසි දවසක වැටෙන්නේ. ඒක තමයි මේ මිනිහයාට දෙන්න ඕන ව්‍යාපාරිකයාට. ගිහිල්ලා පගාවක් කරගෙන අර සොච්චම් මුදලක් බදු ගෙවන්න කියලා උපදෙස් දෙන්න බදු අය කරන නිලධාරි වගේ. කම්කරු දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරි ගිහිල්ලා 40ක් ඉන්න තැනට 5කට දැම්ම නම් ඇති කියලා කීයක් හරි අරන් යනවා. අපේ ලොක්කගේ උපන්දිනේ හෙට කියලා. මට මුණ ගහලා තියෙනවා. උපන්දින 364ක් තියෙනවා ඒ කම්කරු ලොක්කට. ප්‍රාදේශීය ලොකෙක් මහා පුටුවේ නෙමෙයි. ඒක හරහා ඇතිවෙච්ච බරපතල අර්බුදකාරී තත්ත්වයකට මම මුහුණ දීලා තියෙනවා. ඉදිරියේදී මම ඒක විසඳ ගන්නවා. හැබැයි දැනට අවුරුදු 10ක් 12ක් මට ඒක කරගන්න බැරුණේ. මම ඇත්ත දැක්කා. චෝදනාව කරා. චෝදනාව පිටිපස්සෙන් එනවා මගේ දැන්. ජනාධිපතිවරු, කම්කරු ඇමතිවරු, කුසිකර්ම ඇමතිවරු මගේ නම දන්නවා. UDSC ශ්‍රේයානන්ද.
මම චූටි අභියෝගයක් කරලා මේ වීඩියෝ එක ඉවර කරනවා. දැනුම් දීමක් කරලා මේ රටේ තියෙන කුසි ගැටලුවට උත්තර දීපු ගොවි නායකයෙක් වෙලා මම හිටියා. ඒ තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාහල්කඩ ගොවි ජනපදයේ. මගේ සංකල්පයකට මම වෙනස් කරා. අවුරුදු 27ක් විතර වෙනවා මේ සංකල්පය දාලා. යල මහ දෙකම මුළු අක්කර දෙකම කරනවා. යල මහ දෙකම මුළු අක්කර දෙකම කරනවා. මහවැලි වතුර හම්බෙන්නේ නැහැ ඒකට. මං ඉතින් නායකත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා යලට කරන්නේ අක්කර කාලයි. වැව කිට්ටුව යායක් බෙත්ම ක්‍රමයට බෙදලා ගොවීන්ට දෙනවා කණ්ඩ වී ටිකක් එකතු කරගන්න වගා කරගන්න කියලා. අවීලාවේ වගා කරලා යනතුරේ වැටලා හිටියේ. බලන් ඉද්දි මිනිස්සුන්ගේ ගෙවල් හැදුනා. වී වලින් ආදායම ඇවිල්ලා නෙමෙයි. වී වගාව පිටිපස්සේ හමන්ගේ කුඹුර පිටිපස්සේ පැල හිටෝ කණ්ඩ තියෙන එකත් පැල කරලා හිටෝ කාලේ ගත කරපු එක මම අවසන් කරා. නිති ලෙස වගා කරලමු අපි නිසි කලට කියන සංකල්පය දාලා. මේ රටටම ඕන එක. ඕනම කිලෝමීටර් 30-40ක් වාහනයක යනකම බලන්නකෝ. කන්නයක් පටන් ගත්ත වෙලාවේ. කුඹුරට බැහැපු නැති කුඹුරු දකි. නියරවල හපුවා දකි. හාල අවසන් කරපුවා දකි. චූටි පැලගොයන් තියෙනවා දකි. පොහොර මුරේකුත් ගහලා අඩියක් විතර ගොයන් උස ගියේවා දකි. එකම මේ විනාඩි කිහිපයක් තුල දකින්නේ. මේක තමයි කරුමේ. අද වාසනාවට අර සුනාමියද භූතයද මොකද්ද කියලා හම්බෙලා තියෙනවා. මේ පොහොර කඳු ඕනෙත් නැහැ. යූරියා ඉල්ලනවා. ඔච්චර යූරියා ඕනේ නැහැ. සහනාධාර ඕනෙම නැහැ. ගොවියෝ මට විරුද්ධ වෙයි. මේ ඉල්ලංකාවක් කරලා තියෙන්නේ අදූරදර්ශී නායකයෝ එක සංකල්ප ගෙනල්ලා පෙන්නලා හරිත විප්ලවයේ අර විප්ලවයේ මේ විප්ලවය කියලා. එක වෙලාවේ ගොවිතැන් පටන් කරලා යායේ ඔක්කොම එකට වී වැපුරුවා නම් කැලෑව ඉඳලා එන කෘමියා හානියක් කරනවද කියලාවත් ගොවියෙකුට හොයාගන්න බෑ. ඇයි? ඒ ආපු සෙට් එක ඔක්කොම වෙදිලා ඔක්කොටම. අද වෙන්නේ මොකද්ද? අද වපුරු පීකාට හෙට ඇවිල්ලා බහින සෙට් එක ලක්ෂ ගණක් වෙලා ඊළඟ එකට ඉගිලිලා යන්නේ. ගිහිල්ලා ඒකට වහුවට පස්සේ ඒක ගන්න දෙයක් නැහැ. තෙල් වර්ගයක් මොන හරි අරගෙන නාවක් නැත්තම්. වසත් කනවා ගොන් වැඩ කර එකට වගා කර මේ අර මං ඉස්සෙල්ලා කිව්වේ අර අවස්ථාවක් හම්බෙලා තියෙනවා කුඹුරේ එක ලියද්දේ තියෙන ගොයන් වී ටික ගත්තට පස්සේ පිදුරු ටික ඒ ලියද්දටම හැලිලා යන තාක්ෂණයක් ඒක. වී වගාව සරු වී වගාවක් කරන්න උමනා කරන මූලද්‍රව්‍ය වලින් 18ක් නම් 15ක්ම තියෙනවා මේ පිදුරු වල. කුපනිස කියන එකත් ගිනි තියෙනවා ඒ ටිකට. පුච්චල වෙරලා හොදලා අරිනවා ඇලට ඊට පස්සේ හාලා පොහොර හොයාගෙන යනවා. පොහොර ඉල්ලගෙන උද්ඝෝෂණ කරනවා. බොහොම ස්වල්පේ වුණ වෙන්නේ. මම දැක්ක එක මේ ජනාධිපතිවරයෙකු විරුද්ධ වෙලා මේ කාබනික වගාවකට යන්න ගිහිල්ලා එතුමාට යන්නත් උනා. ලංකාවේ කොහේ හරි දැනක කීඩය හානිය තිබ්බද කියලා කියන්නේ. ඕනම AI මහත්තයෙකුට කතා කරලා ඔය වී ගොවින සම්බන්ධ කීඩය හානිය තිබුණාද කියලා වාර්තා වුණාද කියලා අහන්න ලංකාව පුරාම යූරියා වලින් ලෙඩ කැඳ ගන්නවා කියලා මං කියන්නේ අන්න ඒකයි. යූරියා ගහලා තෙල් හොයනවා ඊට වඩා වියදම් කර ටැංකිය කරේ තියාගත්ත ගම. වෙන මොන හරි ආදාය මාර්ගයකට ස්වයං රැකියාවකට යන්න බෑ. කරුමයක් මේක. එහෙනම් ගොඩක් ස්තුති විනාඩි 20කට කිට්ටු වෙන්න වගේ ආවා. මේක සමහර විට මේ ජාතික කතා ගී නම් අපි උදේවස අහනවනේ. බණත් අහනවනේ. මේ පන්සලට ගන්න එක ගැන මම පස්සේ කියන්නම්. කවුද මේ වැරද්ද කරන්නේ කියලා. ආගම් ප්‍රචාරය කරන සංවිධාන වලට ගහලා පැත්තකින් තියලා ප්‍රාදේශීය ලේකම්තුමාගේ අවසරය අනුව පන්සල ඇතුළට ඒගොල්ලෝ දාලා දිනවා. පන්සල් වලට වෙච්ච දේ මම පස්සේ දවසට කියන්නම්. එහෙනම් තෙරුවන් සරණයි. ජය වේවා. මේක පුළුවන් නම් හැමෝටම අහන්න දකින්න. මම ජාතික කතාවක් කරන්න පුළුවන් කෙනෙක්. වතුර ප්‍රශ්නේ අර එල්නිනෝ කතාව ගැන මම කිව්වද මට මතක නැහැ. අර කුඹුරු වල අර වරින් වර මුහුදට සිංගාල ගලවගෙන යන වතුර පාර නවත්ත ගන්න එක එල්නිනෝ තත්ත්වයට සාමාන්‍ය විකල්පයක්.
කියන්නේ තෙතමනේ තියෙනවා. ඔය හෙල්මලු වගාව තියෙන කඳු වල ඉඳලා නිරන්තරයෙන් මේ වතුර තියෙනවා නම් මූල මණ්ඩලයක් එක්ක පොළොවට හැදිච්ච ශාක වර්ගයක් තියෙනවා. කර්ර වෙලා ඒකේ හිටවුවේ ඉස්සර ගොයන් මේ බීවපුරේ වෙන මොකක් හරි ආර්ථික භෝගයක් කරලා කර්ර වෙන්න පොළොව විනාශ කරලා දාලා ඒකේ අස්වැන්න නෙල්ලලා කීයක් හරි සොච්චමක් අරගෙන ඊළඟ ටිකක් තද වැහියෙනකොට වේලිච්ච පොළොවේ සම්බන්ධතාවය කඩාගෙන ගලවගෙන යනවා කඳු පිටින්. සිංහරාජය ඔහොම නායනද? අපි වගා කරන ප්‍රදේශ ඒ වගේම ජනාකීර්ණ ප්‍රදේශ නේද මේ විනාශ වෙලා යන්නේ. අපි වැරදි ආකල්ප. අපි ගොඩක් දෙනෙක්ගේ වලිගය පෑගිලා තියෙනවා. වලිගය කකුල් දෙකට වඩා කොට වුණාම ඒක පෑගුණාම කොහොමද ඉන්න විදිය චුට්ටක් හිතලා බලන්න. කකුල් දෙකට වඩා වලිගය පොඩ්ඩක් කොටයි ඒක පෑගෙනවා. ඊට පස්සේ හිට ගන්න පුළුවන් කෙලින්. බෑ. හිට ගන්න විදිය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඕනම බහුජාති සමාගමකට පිටිපස්සෙන් ඇවිල්ලා ඕන එකක් කරලා ගියා. ගානට අපි ඉන්නවා පහසුවෙන්. එයාට වුමනා කරන පහසුවෙන් අපි ඉන්නවා. පෑගිච්ච වලිගේ කකුල පැත්තකට දාලා එක කපලම දාන්න නැත්නම් කකුල් දෙක පොඩ්ඩක් ඈත් කරලා හිට ගන්න කෙලින්. ඔළුව විතරේ පාවිච්චි කරන්න ඕනේ. ආයිත් කියනවා ජය වේවා. මන්ත්‍රයානන්ද මේ රට ගොඩ ගන්න පුළුවන් තැනට එන්න හිටියා. ගොන් ලියද්ද කෙනෙක් මට බය වෙලා මම රට ගම කියන්නේ මගේ ගම උපංගම කැපිතිගොල්ලෑව. දැන් ඉන්නේ දොඩංගස්සන්නේ. වයිෆ් එක. පුතු 3 දෙනෙක් ඉන්නවා. අර බැරෑරුම් ප්‍රශ්නයක් තියෙනවා නේද? මත්ද්‍රව්‍ය උදුර. චුට්ටක් කියන්න. මම මේ ළඟදී සෙල්ෆියක් ගැහුවා අර ඉවත් වෙනු කියන එකට පිටුපාලේ ඉඳගෙන ගැහුවා. ඊට පස්සේ මං ගියා පොලිසිය ඇතුළට. ගිහිල්ලා ඇහුවා මේ ඉවත් වෙනු කියලා තියෙන්නේ කාටද? ලියලා තියෙන්නේ ලොල්ලු ණයටයි විකුණන ණයටයි. මං කෝ රවුමේ යටින් ලියන්න තව ස්ටිකර් එකක් ගහලා අලවලා දාන්න හරියට නඩුව දාන්න නැති අය තිල්ලාස් වෙනු කියලා. අල්ලලා බෝතල් 10ක් අල්ලලා කුඩු පැකට් 25ක් එක පැකට් දෙකකට නඩුව දාන එක නවත්තන්න. බෝතල් 10ක් කිලෝ නම් බෝතල් කාලයකට නැත්නම් බෝතල් භාගයකට නඩුව දාන එක නවත්තන්න. දාන්න මුළු ප්‍රමාණයට. දෙවෙනි සැරේ පෙරවැරද්දට අනුව දඬුවම දුන්නාට පස්සේ තුන්වෙනි සැරේ ඌ ඒක නවත්තනවා. අල්ලලා දඩ ගහන්න නැතුව ඉන්න පගාව අතට ගන්න අයටත් තිල්ලාස් වෙනු කියලා අර ඉවත් වෙනු එකට ලොකු අකුරෙන් ගහන්න ඒක. ප්‍රශ්නෙට උත්තරේ ඒක. අවුරුදු කීයක් පරණ ජාත්‍යන්තර මට්ටමේ එලෙන්දෙක් වුණත් අම්මෝ අල්ලනවා ඉවරයක් නෑ. ගේන එක පගාවක් ගන්නෙත් නෑ. මාර මිනිස්සෙක් ඇවිල්ලා ඉන්නේ. මුළු රටටම යනවා මේ පණිවිඩය මේ තියෙන මාධ්‍ය සංස්කෘතියත් එක්ක. උත්තරේ ඒක. මුල් පුටුවල ඉන්න අය ගැන මම වෙනම කතාවක් කරනවා. මුල් පුටුවල සමහර උපාධියක් නැතුව ලිප්ටන් වටරවු මේ රස්තියාදු ගහලා උපාධිය කොහොම හරි අරගෙන ඇවිල්ලා මුල් පුටුවල ඉන්න අය මේ රට අනතුරේ යන්න ඕනේ ඒගොල්ලෝ ගෙවල් වලට 45න් විතර වගේ පෙන්ෂන් දෙන්න ඕනේ ඒගොල්ලන්ට. ඊට තරුණයන්ට දෙන්න ඕනේ මේ අදහස මේ රට කියනව කතාවට නිදානයක් උඩ අපි බුදියගෙන්ද හිටගෙන්ද ඉඳගෙන්ද ඉන්නවා කියලා. නිදානයක්ම තමයි. සම්පත් කෙරවලක් නැහැ. එහෙනම් ජය වේවා. මොකද මගේ නවත්තන්න බෑ. මේ කියන්න ගත්තාම රට ගොඩ ගන්න හැකි විදි ගොඩාක් තියෙනවා. ජය වේවා.